Hello friends, කොහොමද ඉතින් ඔයගලන්ට හරි අදත් අපි වීඩියෝ එකක් කරන් අපි නේ මම වීඩියෝ එකක් කරනවා හැමෝලි පැටලෙනවා. ඉතින් අද ගෙනාවේ ගේම් එකක් නෙමෙයි වීඩියෝ එකක්. පොඩි හොල්මන් වීඩියෝ එකක්. අපි පොඩි වීඩියෝ එකක් බලමු අද. අපි විනාඩි 10ක 15 20ක එකක් බලමු. හම්බුනේ හොල්මන් channel එකට හොඳම channel එකට මේක හම්බුනේ මට මේක. කියන්නේ මේ channel එකේ තමයි ගොඩම viral ගියේ zombie කතා ගියා D2O කියලා. වැඩක් නෑ අපි යමු මචං වීඩියෝ එකට. පොඩ්ඩක් උඩ මොකක්ද තිබ්බනා මේ තින්නේ. පොළොන්නරුවේ අද්භූත සිදුවීම අපි ඒක බලමු. 2025 සැප්තැම්බර් 1 වෙනිදා ලංකාවේ ලක්ෂ උයන කියන ප්‍රදේශයේ ජීවත් වෙන සහන් කමල්ඩීන් කියලා තරුණයෙක් අසාමාන්‍ය WhatsApp ඩොකියුමන්ට් වගේක් අප්ලෝඩ් කරලා තිබ්බා. වැඩි දුරටත් මේ පුද්ගලයා සඳහන් කරලා තිබ්බේ මේ වීඩියෝ වල අස්වාභාවික සාක්ෂි අන්තර්ගත වෙනවා කියන ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තිබ්බේ මෙන්න මෙහෙම දෙයක්. උපුටා ගැනීමකි. මං හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට හම්බ වෙන්නේ නැති කියලා. මම නැවතිලා ඉන්න බෝඩිමේ අසාමාන්‍ය දේවල් සිද්ධ වෙනවා. මම රැට නිදාගෙන ඉද්දි කවුරු හරි මගේ බඩ උඩ ඉඳගෙන ඉන්නවා වගේ මට තේරිලා තියෙනවා. ඇඳ යටින් පයින් ගහනවා වගේ මට දැනෙලා තියෙනවා. දවස් කීපයක් එක දිගටම මේවා වෙනවත් එක්ක මට මේ වෙන දේවල් ගෙදරට කියන්න ඕනේ වුණා. ඒත් ගෙදර කවුරුත් මාව විශ්වාස කරේ නැහැ. එයාලා හිතන්නේ මම ජොබ් එකෙන් අයින් වෙන්න ඕනේ නිසා බොරු හදලා කියනවා කියලායි. බැරිම තැන මේ දේවල් ඔප්පු කරන්න අම්මට මම මේ වෙන දේවල් වීඩියෝ කරලා දාන්න තීරණය කරා. මේ තියෙන්නේ ඒ රෙකෝඩ් කරපු ඒවගෙන් පළවෙනි වීඩියෝ එක. උපුටා ගැනීම අවසానයි. කමල්ඩීන්ගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලොකු සාක්ෂියක් අපිට හොයාගන්න බැරි වුණා. නමුත් මේ වීඩියෝ එක බලපුවාම ප්‍රචණ්ඩකාරී සිද්ධියක් කියලා ඕනෙම කෙනෙක්ට තේරුම් යනවා. හොඳ අවධානයෙන් බලන්න මේක කලින් මුදෙන්ඩල් බයලාද කොහොමද මම හිතන්නේ මට දැන් ඇඳාස්සෙත් මොකක් හරි සද්දයක් ආවා අප්පා. ඇඳා සද්දයක් ආවොත් කොහොඳට බලතුන් කිඩේ කිටියොත්. කවුරු කියන්නේ බා. මේ හොඳට බයලා. ඇයි මෙහෙටම එන්නේ? අඩු මොකද්ද මට මේක දවස් දෙක තුනේ ඉඳන් මට මේ වැඩේ වෙනවා. මම මේ බෝඩි මේ ඉන්නේ අම්මට පින්නනවා. ලණු කරලාද නැත්නම් මොකක් කරගත්ද? මම දැන් මට මේක දැන් දවස් ලන්නේ බා. මට මේක පේන්නේ. මොනවා කරන්නද මන්ද අම්මලා විශ්වාස කරන්නේත් නෑ මේවා කිව්වට. හලෝ මචං. කවුද උතන ඉන්නේ? උඹේ අම්මා. මම විතර රාතල් ටිකක් දෙන්න වෙන්නේ. ආයෙත් මාත් එක්ක ඉන්නේ. ඔඩු සිරාට මොකක් හරි තියෙනවා මෙතන. මොකක් හරි තියෙනවා. නැතුව ඉතින් මේ ඕක නිකන් හෙල්ලන්නේ මේ. කියන්නේ මොකක් හරි ඉන්නක් තියෙනවා අප්පා මෙතන. මේ ඇන්දේ සීන් එකත් මට දැන් දවස් දෙක තුනේ ඉඳන් එනවනේ. ඇන්දේ සීන් එක මොකද මැද සීන් එක? අර බඩුල ගන්න. ඔයා ගෑනු කෙනෙක්? අඩු ඉන්නේ නීපුතු වගේ නියම් එහෙම උස්සන සීන් එක ඔයා තියෙනවා. මාව දන්නවද? නෝ රියැක්ෂන් ඒක. අනේ මං කරදරයක් කරලා නැහැ කාටවත්. අඩු ඒක ළඟටම ආවා. අඩු ඒක ළඟටම ආවා. ඒ මාව බය කරන්න හදන්නේ. මේකට නෝ රියැක්ෂන්. මම එපා වෙලා තියෙන්නේ අප්පා. නා කරන්නද කියලා හිතා පාන්නේ මේ ගන්න. යකෝ බය හිතන්න බොහොම යකුණුත් එහෙම. ඔයා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද? ඔයා පිරිමි කෙනෙක් නම් හෙල්ලෙන්නේ නැතුව ඉන්න. ඊ ගෑනු කෙනෙක් බං. පිරිමි කෙනෙක් බං. පිරිමි කෙනෙක්. ඔයා කියන්නේ පිරිමි කෙනෙක්ද? වෙන්නේ නැතිනේ. ඇයි ඔයා මගෙන් පලි ගන්නද හදන්නේ? මට හැමදාම මේක රෑ පේනවා. ඊනෙන් පේනවා. මේක කරන්න බෑනේ. අර දැන් මෙතන යන්නේ කොහොමද මම මෙතන? යන්න මේ බා. උඩුවර ඊ දෙපාරක් දෙන්නා. අඩු මටයි ක්‍රී වොයිස් වලටයි ඔහුණුත් එහෙම මේ මට හිරිනවා. මම මේ බෝඩින් ඉන්නේ එහා පැත්තේ බෝඩින් වලත් මෙහෙම වෙනවද දන්නේ නැහැ. දන්නේ නීපා. මේ බෝඩින් ඉතින් මචං තා දෙයක් කියන්න මම මේක පුෂ් කරලා කියන්න.
හැමදාම ඉතින් මචං මේ හිමා ගේමින් SL කියන channel එක මට දැන් ටිකක් ප්‍රසිද්ධලා තියෙන්නේ. හේතුව කිව්වොත් subscribers ගානයි views ගානයි comment ගානයි එක. එතකොට කියන්න තියෙන ඉතින් ගොඩක් ස්තුතියි. තව 50 ගාන තියෙන තව 7යි තියෙන තව. කලින් මම 9ක් කිව්වා. දැන් 7යි තියෙන්නේ. ඉතින් මචං 7 ගහන්නත් මට සබ් එකක් දෙන්න. ඉතරේ ඉතින් මට කියන්න තියෙන්නේ. ඔහොම කරන් ගිහිල්ලා මට සබ් පාරකුත් දාන්න. මදාම දැන් යාත දවස් වීඩියෝ දෙක එකටයක්. තුනේ මේ කරදරේ එනවනේ. ඔය කොකුල නම් පේන. දැන් ඔය තුන්වෙනි පාරේ. අඩෝ ඉතින් ඔහොම මේ සතෙක්වත් ඒ සතෙක්ට එහෙම කරන්න පුළුවන් නෑ මට නේද? දැන් ළඟට යන්නත් බෑ. කවුරු හරි ඉන්නවද? ලාන දෙයක් බං එල්ලලා තියෙන්නේ. මම මොනව කරන්නද කියලා මට හිතෙන්නේ. ගල් කැල් දෙයක්ද බං? අම්මලාට මේක පෙන්වුවත් විශ්වාස කරයිද දන්නේ අම්මලි මේකත් විශ්වාස කරන්නේ නැත්තම් ඌ කනට ඇද්දිලේ. අද මං විතරයි. යල්ලක. ආනේ මේ බල් බලන්න වැඩ ඔගේ අංකල්ලා වැඩ කරන මේ ළඹේනේ. මේ කොහොමද මේ එල්ලෙන්නේ එක පාට? බල් කැල් කරක කොගේ බං හේද? නිකන් එල්ලෙන්න විදියකුත් නැහැ නේ. මොකද කරන්නේ? එන්නම් බයිප්. ඕක කල්ල දාහන්කෝ බං. තොර නල්ම කපලා දාලා එතකොට වඩ විතර සතුටි එළවල් සතුටි. මම සතුටුද දන්නේ නැහැ. ලන්වෙත් දන්නේ නැහැ අපි. මේ හැමදාම මේ මුකුල් එනවනේ මට හිතා ගන්න බෑ. ෂි. මට මේක ඉවසන්නත් බෑ. අම්මලාටත් කියන්න වෙනවා. අම්මලා මේක මේ වීඩියෝ එකකින් තමයි මේක විස්තර කරන්නේ. මොකද්ද දොරට හොදව? කවුද ඉන්නේ? මේකෝ ඔහොම නැත් එහෙම බය හිතෙනවනේ බං. අනේ ඇයි මට මෙහෙම කරන්නේ? ඇයි මට මේක වෙන්නේ? මං කාටවත් කරදරයක් කරලත් නැහැ. කොහොමදුරේකවත් මාරලා නැද්ද? මට බෑ මේක නම් කරන්න බෑ. හිතා ගන්න බැරි විදිහට අතන එල්ලලා තියෙන ළඹේ අසාමාන්‍ය විදිහට හෙල්ලෙන්න ගන්නවා. දැන් මෙතන වුණ භයානකම සිද්ධිය මේක නෙවෙයි. මේ ළඹේ අසාමාන්‍ය විදිහට උඩට එසවෙනවා පේන්න තියෙනවා. හරියටම නිකන් කමල්ඩීන් අහන ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වනවා වගේ. ටික වෙලාවක් යනවත් එක්ක ഘോഷාකාරී ශබ්දයක් ඇවිත් කමල්ඩීන්ගේ වීඩියෝ එක ඔෆ් වෙනවා. දෙවනි වීඩියෝ එකේ කිසිම ඩිස්ක්‍රිප්ෂන් එකක් හොයාගන්න හම්බුනේ නැහැ. කමල්ඩීන් යාට වෙන සිද්ධීන් පැහැදිලි කරේ මෙන්න මෙහෙමයි. ඔන්න දැන් ළඟම ඒෂියා කප් එක එනවා. මේකෙදි ලංකාවේ මේක අතිශයින්ම හොඳ අවස්ථාවක් තමන්ගේ ප්‍රියතම කණ්ඩායම් වලට සහාය දැක්වීමට. මම නම් ඕක කරන්නේ. ඔයාට ක්‍රිකට් මැච් එක ලයිව් බලන්න පුළුවන් වගේම මොන කණ්ඩායමද ඉතින් මචං තව 50 ගන්න තව 7යි තියෙන්නේ. 50 ගෙව ගමු කෙලින්ම මගේ දේවල් දෙකක් කියනවා. මම ඔයාලට කියන්න 9යි. මගේ වයසයි. කියන්න. ඔයාලා දැන්ටත් මගේ නම දන්නවා ඇති. මං කියන්න කොහෙද දෙක තියෙන්නේ කියලා මගේ channel එකේමයි තියෙන්නේ. දැන් දවස් දෙක තුනේ ඉඳන් බෝඩි මේදී මට අර සිද්ධිය වුණා. මට එපා වෙලා මම යාළුවෙක් ගෙදරට ආව බැරිම තැන. අන්ද මට කටහනින් තේරුණාගේ කට මේ මූණේ. මං හිතන්නේ 3 වගේ. ඒ වගේ නේ. ඔව් ඒ වගේ තමයි. මං ওই වීඩියෝ ක්ලිප් එක අපේ අම්මට දැම්මා. ඌටත් ඇවිල්ලා වද දෙනවා. ඔයා වද දෙන්නේ ඇයි මෙහෙට ඇවිල්ලා? පූසි මේ අම්මට මං ඒක දැම්මා. ඊට පස්සේ අම්මා කියනවා මොකෙක් හරි සතෙක් එන්නේ නැති. සතෙක් නම් ඉතින් ඔහම හැම වෙලේම කරන්නේ නැහැ. යකෝ සත්තු මේ අර උඩට එසේන එහෙම කරන්න පුළුවන්ද බං සත්තුන්ට? මගේ යාළුවෙක් දිහා එනකොට පිටිපස්සෙන් එනවා වගේ. කියන්නේ දැන් හිතන්නකෝ කවුද පිටිපස්සෙන් එනවා කියන්නේ සාමාන්‍ය මාත් එක්කම කවුරු හරි එනවා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ තමයි. එපා වෙලා තියෙන්නේ. උඩින් ඉන්නත් නෑ මම බැරිම තැන ආවේ දැන්. හෙට උදේ වැඩට යන්නත් ඕනේ. ඔය යන්න ගෙදර. මේ මොගනි ෂුවර් යාළුවා ගෙදර කොහෙද ඉන්නේ? තමයි අර ගණින් බං එහෙම කියන්නේ. හැමදාම දැන් දවස් දෙක තුනේ තිස්සේ මට ඔය කරදරේනේ. මං කිව්වේ බං දවස් ඒක දැන් එක දවස් 7ක් තිස්සේ දවස් දෙක තුනක් කියන 7ක් වගේ තමයි. ඉපා වෙනවා. මේ කරදරේ කර හැමදාම මේක වෙනවනේ. දැන් ඊයේ අර ළඹයක් මේව වුණා. ඒක ඉතින් කියන්න බෑනේ. දැන් අම්මලාට මං ක්ලිප් එක තමයි විශ්වාස කරන්නේ.
ඔක කරන්න දෙයක් නැහැ. ඉතින් මට දැන් මෙහි ඉන්නත් බෑ. උඹට මං අර සිද්ධිය කිව්වට තමයි උඹ එන්නේ කිව්වනේ. මම ඒකයි ආයෙ ගෙදර ඉන්න බෑ. බෝඩිම ඉන්න බෑනේ මට. බෝඩිම හිටියනම් මට අමාරු. කවුරුත් නෑ නේ. එහා පැත්තේ බෝඩින් විතරයි තියෙන්නේ. උඹ එන්නේ කිව්වෙන්න මං ආවේ. දැන් උඹලා දිහා එනකොටත් මට මේ පිටිපස්සෙන් කවුරු හරි එනවා වගේ දැනෙනවා. ඉතාංගු ඕවන්නේ පිටත් තේරෙනවා එහෙනම්. කියන්නේ හොරම ෆිල්ම් එකක් බලලා නිකන් මේ ගෙදරම ඇතින් පිටසේ කරනවා වගේ. අනේ මොන්න මට හිතා ගන්න. අසෙන් දැනනේ තියෙන්නේ බා. මං කොහින්ද බං වෙන බෝඩි හොල් මං අතන කියන එක ඇත්තෙන්නත් පුළුවන්. එඩිට් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ අපි හිටියේ නේ ඉන්සාවට හරියට දෙයක් කියන්න බෑ. උඹලා දිහාටත් මේ ප්‍රශ්නේ ආවොත් එහෙම. අනේ මම ඉන්සාවේ කටහඬ වීඩියෝ බලන්න. විශ්වාස කරන්නේ නැහැ මම. ඒ විදියට මම විශ්වාස කරන්නේ නැහැ මම. මේ බය මචං සබ්ස්ක්‍රයිබ් කරන්න ලෝභ නැතුව අම්මලා බෙල්ල ඔය පොඩ්ඩයින් බා සබ්ස්ක්‍රයිබ් පාර ගෙබුව ගමන් එච්චරයි කරන් තියෙන්නේ. ඒ සබ්ස්ක්‍රයිබ් එකෙන් බන්නේ ඔබන් විතරයි තියෙන්නේ. එන මුකුත් දෙන්නේ නැහැ නේද? ජොබ් එකක් නැති වෙනවා. පූසද මං අර නැට්ට කලින් මම අරවට දැන් මං දැන් එනකොටත් ඔය සිද්ධිය වුණානේ. මම කාට කියන්නද බං? වැඩක් නැහැ කතා කරලා. කවුරුම හරි යාගේ පිටිපස්සෙන් එනවා වගේ දැනිලා තියෙනවා. මේත් එක්කම කමල්ඩීන්ගේ යාළුවා එයාට කියන්නේ කාමරේට කැමරාවක් සෙටප් කරමු කියලායි. එහෙම කරන්නේ කමල්ඩීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන නිසායි. එක දවසක් මේ කැමරාවේ දෝෂයක් හටගෙන තියෙනවා. කමල්ඩීන් වගේම එයාගේ යාළුවා මේකේ රෙකෝඩ් වුණ වීඩියෝ බල ඉද්දී අවසාන ක්ලිප් එකේ හරිම නොසන්සුන් දෙයක් රෙකෝඩ් වෙලා තියෙනවා. බලමු මොකක්ද කියලා. නඩවන පැත්තට ඉරුණා. ස්පීඩ් TX ස්පීඩ් කරනවා. දැන් මොනාර වෙයිද දන්නේ. හොඳට බලන්න ඕනේ. යකෝ ඒ ජනේලර්න එකද බං ඔච්චර මේ අද්භුත සිද්ධියකට තියන්නේ. උලඟක් කියන්න පුළුවන් නේ. බොරු බං අයියෝ තනිකර බොරු. උලඟට වුණත් මේ ජනේලේ ඇරෙන්න පුරන්නේ. උන්ගේ කරිකේ කෙබනවන පොඩ්ඩ අසාමාන්‍ය සීනකුත් තියෙනවා. ওই ජනේලේ ඇරෙන්න එක අයියෝ. ජනේල හැරවරන මේ දැනුවිද්ද මගේ ගෙදර මේ ජනලෙත් ඇරෙනවා හෙනවනේ. පොඩ්ඩයින්න අර ඊ අඩුවර අර කෑල්ල අර ජනේල කෑල්ල ඇරෙනවා වැහෙනවා සීන් එක දැන් චුට්ටක් අසාමාන්‍ය ගතිය තියෙනවා. එකෙක් කර එබිල මොකක්දනේ ඕහෝ අසාමාන්‍ය විදිහට අර ජනේලේ චලනය වෙනවා පේන්න තියෙනවා. මේත් එක්කම කැමරාවේ දෝෂයක් හටගෙන වීඩියෝ පටිගත වීම නැවතිලා තියෙනවා. මේ දේවල් දරුණු වෙන නිසා කමල්ඩීන් එයාගේ යාළුවගේ ගෙදර යන්න තීරණය කරනවා. දවස් කීපයක් මෙහි ඉඳන් වැඩට යන්න එන්න තීරණය කරනවා. ඒත් කමල්ඩීන්ට තේරුම් යනවා නාදුරන දෙයක් එයාගේ පිටිපස්සෙන් හැම වෙලේම ඉන්නවා කියලා. මම දැන් මං ආයේ අර යාළුවා ගෙදර යනකම මම ඉන්නේ. මට ආයේ අර සද්දයක් වගේ ඇහුණා. මම එකම වීඩියෝ ඔන් කරගත්තා ඒක. බලමු ආයේ ඇයිද කියලා. චුකෝරනේ මේ පාර යන්නත් මම බයයි. මේ වැඩරල එන ගානේ. පේන්නේ නැහැ මට. ඒ මල්ලි මට පේන්නේ නැහැ. ඒ මන් දන්නේ. දවස් දෙක තුනින් නම් මේ කරදර එනවා. මේ පාරේ තමයි මට අර සීන් එක උනේ. උඩට කිව්වා. මම දැක්ක මොකක් හරි හින්න කැමරා දෝෂයක් ඉන්නේ නැත්තේ. මේ හරි කනක් ලිච්චිලා නිකන් දීප්තන සත්‍ය. ඒක මේ කැප් කට් එඩිට් කරලා තියෙනවා නේද? ඕල මගේ channel එකේ short එකක් දැක්කත් දන්නේ කැප් කට් එඩිට් එකම පොඩි MC short එකක් දැම්මා. මට ඒක ඉන්න තමයි මේ පාරේ MC කියන බම් Minecraft එක මම Minecraft වලට කැමති නෑ ගොඩක්. ගොඩක් කියන්නේ ඊට 85ක් විතර පොඩ්ඩේද මොකද උනේ කියලා නැත්නම් පාරවල් එහෙම කියන්නේ වැඩරලා යන ඉන්න තාම තනියෙන් යන ඉන්න කවුරුත් නැහැ බෝඩි මේ මම බෝඩි මඩ යන්නෙත් නැහැ
මොකද්ද බං සද්දේ? කවුරු හරි මෙතන ඉන්නවද? ඉන්නවා චාලි. ඔයාලට ඇහුන්නේ නැද්ද ඒක? මම මේ සවුන්ඩ් එක පොඩ්ඩක් ලෝ කරලා අඩවන්න මචං මේ හයි වොලියුම් දැම්මහම මේ කිකාරේගේ කතා කරනවා මට වෙන. අරුදුන ගොයන්න මේ තියන්. වීඩියෝ එකේ තනින් තන අසාමාන්‍ය අපැහැදිලි ශබ්ද ඇහෙන්න තියෙනවා. මේවට කලබල වෙන පාර කමල්ඩීන් දුවන්න තීරණය කරනවා. දවස් දෙකකට පස්සේ කමල්ඩීන් හරිම භයානක අනාවරණයක් කරලා තිබ්බා. කමල්ඩීන්ගේ බෝඩිම ළඟ නැවතිලා හිටපු අනිත් අයට බෝඩිම ඇතුලෙන් නාදුරන දුර්ගන්ධයක් ඇවිත් තියෙනවා. මේක සැකසහිත නිසා පොලිසියෙන් මෙතනට කැඳවන්න බෝඩින් අයිතිකාරයෝ තීරණය කරනවා. මෙහෙම චෙකප් එකක් කරනවත් එක්ක අනාවරණය වෙන්නේ කමල්ඩීන්ගේ බෝඩිමට උඩ තට්ටුවේ හිටපු තරුණයෙක් සියදිවි නසාගෙන තියෙනවා කියලයි. හුදකලාවේ ජීවත් වෙන මේ පුද්ගලයා ගැන හොයලා බලන්න කවුරුත් ඉඳලා නැහැ කියලා අනාවරණය වෙනවා. හිතා ගන්න බැරි විදිහට මේ බොඩි එක දවස් ගාණක් නම්බර් 040 බෝඩින් රූම් එකේ කුණු වෙන ගමන් තිබිලා තියෙනවා. කමල්ඩීන් සැක කරන්නේ එයාට මේ වෙන අස්වාභාවික සිද්ධීන් වලට මේ පුද්ගලයාගේ මරණයේ සම්බන්ධයක් තියෙනවා කියලා. එදායින් පස්සේ අපිට කිසිම දෙයක් කමල්ඩීන් ගැන හොයාගන්න බැරි වුණා. අදටත් කමල්ඩීන්ගේ WhatsApp chat එක නිහඬයි. last seen සැප්තැම්බර් 5 වෙනිදා 2025. ඉවරයි මචං. ඒ මොහොතින් ඒ වීඩියෝ එකත් ඉවරයි. එහෙනම් ඉතින් අදට වීඩියෝ ක්ලිප් එක ඉවරයි. ඉතින් තාත් දාසේ අලුත් වීඩියෝකින් සම්බෙමු. නම් කෙල්ල කොල්ලෝනේ අපි ගියා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඵලයන් ගෙදර